මහින්ද රාජපක්ෂ දේශපාලන වශයෙන් පරාජය කරමු. ඇත්තෙන්ම මහින්ද මහත්තයා ගොඩනගාගත්තු දේවල් ගොඩක් තියෙනවා. හයිවේ එක යුද්ධ ඉවර කරා. නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගහල, හම්බන්තොට වරාය, හම්බන්තොට එයාපෝට් එක මෙවැනි විශාල ව්‍යාපෘති එතුමාගේ නමින් තියෙනවා. ඉතින් තිබුණට පස්සේ මේක මහින්ද මහත්තයා අර මඩ වලේ එබුව රබර් බෝලේ වගේ කොහෙන් හරි කොයි වෙලාවෙ හරි මතුවෙනවා. අපේ මිනිස්සු කොහොම හරි කරලා බලනවා පාගල යට කරන්න බලනවා. යට කරාට වැඩක් නැහැ, කොහෙන් හරි මතුවෙනවා. ඒ වෙන දේශපාලඥයෝ එන්නේ නැහැ නේ එළියට එහෙම. ජනාධිපති චන්ද්‍රිකා එහෙම එන්නෙත් නැහැ. සජිත් එන්නෙත් නැහැ, රනිල් එන්නෙත් නැහැ, මෛත්‍රීපාල මහත්තයා එන්නෙත් නැහැ. නමුත් මහින්ද මහත්තයා 2005 පරාජය වුණා වුණා තාමත් කොහෙන් හරි මතුවෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ කරපු වැඩ කොටස කොහෙන් හරි මතුවෙනවා. ඉතින් එහෙම දේශපාලන වශයෙන් පරාජය කිරීමට නම් එතුමා කරපු දේවල් වලට එහා දෙයක් දැන් ඉන්න ජනාධිපති හෝ ඊළඟ පත් වෙන අය කළ යුතුයි ඔහු යටපත් කිරීමට නම්. ඉතින් ඒක තේරුම් අරගෙන ඉන්නවද කියලා දන්නේ නැහැ. තේරුම් අරගෙන දන්නේ වගේ ඉන්නවද දන්නේ නැහැ. නමුත් ඇත්ත කතාව ඒක. ඉතින් මම නම් හිතන්නේ එතුමාව දේශපාලනයෙන් එහෙම පරාජය කිරීමට නම් එතුමා කරපු වැඩ කොටසට වැඩි ප්‍රමාණයක් දැන් ඉන්න පාලකයන් කළ යුතුයි කියන තැන තමයි මම ඉන්නේ. ඉතින් මම ගෞරවයෙන් ආරාධනා කරනවා ඌට ඊට එහා වැඩ කොටසක් කරන්න. මොකද අපි කොච්චර කොහොම කිව්වත් මේ හයිවේ එකේ පාරවල් වරායවල් ගුවන් තොටුපළවල් එතුමාගේ නමට පත් වෙලා හමාරයි මේ වෙන විට. ඉතින් අපි ඒක දන්නවා. ඉතින් ඒක නිසා අපි කියන්නේ ඊට එහා දෙයක් දැන් 2005 ජනාධිපතිතුමා පරාද වුණාට පස්සේ පොඩි හයිවේ එකේ පොඩ්ඩක් හැදුන මිසක් අපේ ලංකා පුරා ව්‍යාප්ත වෙන්න හැදුන්නේ නැහනේ. ඉතින් අපිට ගොඩක් වටිනවා මේ හයිවේ එක. දැන් ඉතින් අපි එතුමා හදපු පාරවල් ටිකේ තාම යනවා මිසක් වෙන තරමක් හැදුන්නේ නැහනේ හයිවේ එකේ. ඉතින් ඒක නිසා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ රට දියුණු කරන්න, කර්මාන්තශාලා ඇති කරන්න. අපි මිනිස්සු කොළඹම යන්න ඕන රස්සාවක් හොයාගෙන. ඉතින් ගමේ රස්සාවල් නැහැ. ඉතින් අපි ඒක නිසා අපි ඉන්න පාලකයන්ට ආරාධනා කරනවා මේ රැකී රක්ෂා හදන්න ගමට. ගම දියුණු කරන්න, ගමේ කොල්ලොන්ට කෙල්ලොන්ට කරන්න රස්සාවල් හදන්න. ප්‍රේමදාස මහත්තයා කරපු ව්‍යාපෘති වලින් විතරයි තාම ගමේ කොල්ලෝ කෙල්ලෝ ඩිංගක් කීයක් හරි හොයාගන්නේ. ඉතින් දැන් ඉන්න පාලකයන්ට අපි ආදරය කරනවා ඒව කරන්න. ඉතින් උන්ටත් අමාරු ඇති. නමුත් ඒවා කර යුතුයමයි කියන තැන තමයි ඉන්නේ මිනිස්සුගේ ජීවන තත්ත්වය නගා සිටවන්න. ඉතින් එතුමා දේශපාලන වශයෙන් පරාජය කිරීමට නම් අනිවාර්යයෙන්ම එතුමා කරපු හොරකම් මරකම් නම් අපි දන්නේ නැහැ. ඒවා රජයන් දැනගත යුතුයි. ඒවා හොරකම් කරලා තියෙනවා නම් ඒවා ලබා ගැනීම. නමුත් කරපු වැඩ කොටස ගන්න බෑ. ඔවුන් ලොකු ව්‍යාපෘති වලට අත ගැහුවා. ඒ ව්‍යාපෘති වල වැඩ කරා. ඉතින් ඒවා තියෙනවා දැන් හයිවේ එකේ තියෙනවා, ගුවන් තොටුපළවල් තියෙනවා. දැන් හම්බන්තොට වරාය ගන්නකො. ගුවන් තොටුපළ ගන්නකො. එතුමා ඒක හදලා තියෙන්නේ දැන්. අපිට දැන් ඉන්න පාලකයන්ට තියෙන්නේ ඒක දියුණු කරන්න විතරයි. ඉතින් අපි ඒක දියුණු කරමු. දියුණු කළා රැකී ආරක්ෂා හදමු. ධනය උත්පාදනය කරමු. ඉතින් අපි ආරාධනා කරනවා දැන් ඉන්න පාලකයන්ට මේ දේවල් කරන්න කියලා ආයාචනා කරනවා. ඉතින් සුබ දවසක්.